ඔයා PC එක යූස් කරන වෙලාවට ඔයාගේ මවුස් එක වැඩ කරන්නේ නැති වුණොත් කරන්න පුළුවන් මොකද්ද? අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL තීක්ෂණ Max YouTube channel එකත් එක්ක. ඔයාගේ PC එකේ මවුස් එක වැඩ කරන්නේ නැති වුණොත් ඔයාලට ගන්න පුළුවන් action එක මොකද්ද? PC එක control කරන්න පුළුවන්ද කියන එක ගැන අද අපි කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. මම කලින් වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා. character එකක් හදන වීඩියෝස්, ඒ වගේ me money content, මේ වගේ ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට මගේ channel එක බලන්න පුළුවන්. හරි guys, එහෙනම් අපි යමු වීඩියෝ එකට. 1xbet. ඔයාලා දැනටමත් මේ site එක ගැන දන්නවා ඇති. මේ site එකේදී වෙන්නේ ෆුට්බෝල්, ටෙනිස් වගේ තරඟ වලට ඔයාලට ලන්සු තියන්න පුළුවන්. ඒ වගේම Aviator Crash වගේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. මම මේ ගැන වීඩියෝස් කලින් කරලා තියෙනවා. ඒ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න මේ site එකට join වෙන්න කලින්. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා තියෙනවා නම් ඔයාලට මේ site වලට join වෙනකොට free signal ගන්න පුළුවන්. ඒ වගේම මම මේ විස්තර ඔක්කොම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. මෙන්න මේ promo code එක use කරොත් ඔයාලට 100% bonus එකක් ගන්න. Windows 10 වගේම 11 use කරන අයටත් මේ command use කරලා ඔයාලගේ settings හදාගන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්න ඕන settings open කරන එක. ඒකට ඕන කරන key එක මම screen එකේ ඔයාලට දාලා තියන්නම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න ඕන ඔයාලා මේ settings වලට ගියාට පස්සේ එතනදී ඔයාලා search කරන්න ඕන mouse කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් control your mouse with the keypad කියලා option එකක් තියෙනවා. අන්නේ option එක ඔයාලා click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් settings කීපයක්ම තියෙනවා. ඔයාලා මෙන්න මේ setting එක on කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ඔයාලට අවශ්‍ය නම් ඔයාලට ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. මොකද කර්සර් එක අපිට ස්ක්‍රෝල් කරනකොට, ඒ කියන්නේ කර්සර් එක අපි කන්ට්‍රෝල් කරනකොට කර්සර් එකේ ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. මම මේ සෙටින් එකත් ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලා කොහොමද මෙන්න මේකෙන් ඔයාලා කර්සර් එක, ඒ කියන්නේ mouse කර්සර් එක ඔයාලා කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? අපි ඒක ගැන කතා කරොත් ඒ settings ටික මම description එකේ හරි screen එකේ හරි දාලා තියෙනවා. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන් කොහොමද මෙන්න මේ settings use කරලා ඔයාලා හැදුවට පස්සේ mouse point එක move කරන්න කියලා. හරි. එතකොට ඔයාලට දැන් කරන්න තියෙන්නේ මුලින්ම mouse cursor එක ඔයාලට හදාගන්න පුළුවන් මේ විදියට. හරි. මේකෙන් ඔයාලට වැදගත්ම දේ තමයි ඔයාලා වැඩ කරන වෙලාවට mouse එක වැඩ කරන්නේ නැතුව ගියොත්, ඒ කියන්නේ ඔයාලා PC එකෙන් මොකක් හරි වැඩක් කරනකොට mouse එක එකපාරම වැඩ කරන්නේ නැති වුණොත් ඔයාලට මෙන්න මේක use කරලා ඔයාලගේ PC control කරන්න පුළුවන්. හරි. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා on කරන්න ඕන setting එකක් තියෙනවා keyboard එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් screen එකේ මම දාලා තියෙනවා NUM lock කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයාලා on කරන්න ඕන. එතකොට ඔයාලා control කරන්න ඕන NUM lock කියලා තියෙන තැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් අංක තියෙනවා. කියන්නේ 7 8 9 4 5 6 1 2 3 කියලා පහළට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ඔයාලගේ mouse point එක control කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාලා mouse cursor එක up කරන්න ඕන නම් 8, එතකොට down කරන්න ඕන නම් 2, එතකොට left කරන්න ඕන නම් 4, right කරන්න ඕන නම් 6, එතකොට up and left කරන්න පුළුවන් ඒ වගේම 7න්, එතකොට අංක 9න් පුළුවන් ඔයාලට up and right, එතකොට
අංක 1න් පුළුවන් down left, අංක 3න් එතකොට down right. මේ විදියට කමාන්ඩ් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ගොඩක්ම ඕන කරන කමාන්ඩ් තමයි 4 8 6 2. ඒකෙදි ඔයාලට කීබෝඩ් එක බලා ගන්න පුළුවන් ඊතලයක් දාලා තියෙනවා. ඒ වගේම මම මේ කමාන්ඩ් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ස්ක්‍රීන් එකේ හරි දාලා තියන්නම්. මොකද ඔයාලට ඒක ලේසි වෙයි ඔයාලගේ මවුස් පොයින්ට් එක කන්ට්‍රෝල් කරන්න. හරි. එතකොට තවත් දෙයක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මෙතනදී අර මම කිව්ව NUM lock කියන එක ඔන් කරන්න ඕන. අන්න ඒ කී එක ඔන් කරේ නැත්තම් කිසිම වෙලාවක මෙන්න මේ setting එක ඔයාලට use කරන්න බෑ. එතකොට ඔයාලා mouse එකෙන් ආයෙ use කරන්න ඕන නම් මේ setting එක off කරන්න ඕන. ඒ කියන්නේ mouse එක දැන් ඔයාලගේ අපි හිතමුකෝ mouse එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඔයාලා mouse එකක් අලුතෙන් ගත්තා. අන්න ඒක use කරනකොට අනිවාර්යෙන් මේ settings ඔක්කොම off කරන්න ඕන. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් අපි mouse එකක් තියාගන්නකොට extra mouse එකක් තියාගන්නේ නැහැ. අපි PC එකකට එක mouse එකයි තියාගන්නේ ගොඩක් වෙලාවට. වැඩ කර කර ඉන්නකොට එකපාරම mouse එක වැඩ කරන්නේ නැතුව ගියොත් PC එක use කරන වෙලාවට ඔයාලට mouse එක වැඩ කරන්නේ නැතුව ගියොත් මෙන්න මේ command use කරලා ඔයාලට control කරගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඔයාලා වැදගත් වුණා කියලා හිතනවා නම් channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ගැටලු තියෙනවා නම් ඔයාලට comment කරන්න පුළුවන්. හරි guys, එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.